හොඳයි මට කියන්න මේ පුතාලා ගාව පරීක්ෂානවල තියෙන්නේ මොනවද? අවර්ණ උණු තියර භාවිතා කරන්නේ මොන කාරණයක් සඳහාද? කාබන් ඩයොක්සයිඩ් වායුව නිසා අවර්ණ උණු තියරට මොකද වෙන්නේ? එතකොට මේ වෙලාවේ අපි මොකද්ද කරන්න හදන්නේ? ප්‍රශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා නම් මොකද වෙන්නේ? අවර්ණ උණු තියර ඉස්සෙල්ලම සර්ට පෙන්වන්න බලන්න අවර්ණ උණු තියර හොඳට අත උස්සලා පෙන්වන්න බලන්න. දැන් මේ උණු තියර මොකද කියන්නේ පුතේ? අවර්ණයි. උඩින් අල්ල ගන්න පුතා. හරිද? දැන් හැමෝගාම තියෙන අවර්ණ උණු තියර. එතකොට සර් කිව්වට පස්සේ බීම බටෙන් ටික වෙලාවක් හයියෙන් පිඹින්න එපා. ඔක උඩට විසි වෙනවා. දැන් හැමෝම ගාව අවර්ණ උණු තියර තියෙනවා. ටික වෙලාවක් හෙමින් පිඹින්න ඕන ප්‍රශ්වාස වාතය. එතකොට කිරිපාට වුණොත් අපි නිගමනය කරනවා මොකද්ද? ප්‍රශ්වාස වාතයේ මොනවද තියෙනවා කියලාද? කාබන් ඩයොක්සයිඩ් වායුව තියෙනවා කියලා නේද? හොඳයි. දැන් හෙමින් පිඹින්න බලන කවුරුත් එක්ක. දැන් මොකද වෙන්නේ? අත අරගෙන පෙන්නන්න පුතා. මොකද වෙන්නේ? දැන් චුට්ටක් අරන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. බොහොම ලස්සනට දැන් මොකද වෙලා තියෙන්නේ? කිරි පාට වෙලා නේද? දැන් හැමෝම කරා නේද පරීක්ෂණය? කොබලන් මට පෙන්නන්න දැන් සර්ට පෙන්නන්න. බොහොම හොඳයි බොහොම හොඳයි. හරියට හරි. දැන් මොකද්ද අපි එහෙනම් ඔප්පු කරේ පුතේ? මොකද ඔප්පු කරේ? හරිද? මොකද කියන්න බලන්න එහෙනම්? නිගමනය කියන්න බලන්න දැන් එහෙනම්. අයියෙන් කියන නිගමනය කියන කට්ටියත් එක්ක. තියෙනවද නැද්ද? තියෙනවා. හරි. එහෙනම් තවදුරටත් එනම් පිමල බලන්න මොකද වෙන්නේ කියලා. හරිනේ? හරි. දැන් හොඳයි. දැන් පෙන්නන්න බලන්න. කට්ටියෙන් පෙන්නන්න. බොහොම හොඳට කිරි පාට වෙලා නේ. හරියට හරි. එහෙනම් ඔන්න බොහොම ලස්සනයි. එහෙනම් ඔන්න හැමෝම අද දවසේම සියලුම දෙනා තනි තනිවම පරීක්ෂණ කරා. තනි තනිවම පරීක්ෂණ කරා. නේද? ප්‍රශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඒකම තව දෙයක් කියන්න ඕන. මේ බලන්න. දැන් නවත්තන්න. මේ බලන්න. බොහොම හොඳයි. මේ පැත්ත බලන්න දැන්. හරි. අපේ ශරීරයේ එහෙනම් කාබන් ඩයොක්සයිඩ් පිට වෙනව නේද අපේ ශරීරයෙන්? ප්‍රශ්වාස වාතයේදී මේ පිට වෙන්නේ අපේ ශරීරයේ කාබන් ඩයොක්සයිඩ් හැදෙන නිසා. කාටද කියන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් අපේ ශරීරයේ හැදෙන්නේ මොන ක්‍රියාවලියේ හින්දාද අපේ ශරීරයේ සිදුවෙන? නම නෑ තනි වචනයක් කියනවා. අන්න හරි ලස්සනයි. මොකද්ද මොන සිද්ධිය නිසාද? ශ්වසන ක්‍රියාවලිය නිසා තමයි අපේ ශරීරයේ කාබන් ඩයොක්සයිඩ් නිපද වෙන්නේ. ශ්වසන ක්‍රියාවලියට අපි ඔක්සිජන් අපි ආශ්වාස වාතයෙන් ගන්නවා. ඒ ගන්න ඔක්සිජන් නිසා ආහාර දහනය වෙලා ශක්තිය උපදින එක තමයි ශ්වසනය කියන්නේ. එතෙන්දී බාහිරට පිට වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. එහෙනම් මේ කියන්න බලන්න. එහෙනම් ප්‍රශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් තියෙන එකෙන් අපි අවසාන වශයෙන් නිගමනය කරනවා අපේ ශරීරයේ මොනව වෙනවද කියලාද? මොන ක්‍රියාවලිය වෙනවා කියලාද කියන්නේ අපේ ශරීරයේ? නැහැ. ආයෙත් දැන් සිහි කල්පනාව නැහැ. මොකද්ද? ප්‍රශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා කියලා ඔප්පු කිරීමෙන් අපේ ශරීරය තුල මොන ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියලාද අපි කියන්නේ? තනි වචනේ මොකද්ද? මොකක් සිද්ධ වෙන හින්දාද ඔයක වෙන්නේ? කියන්න. හයියෙන් කියන්න මොකද්ද? ශ්වසනය. ශ්වසනය නිසා තමයි ඔය සිද්ධිය වෙන්නේ. පැහැදිලිද එහෙනම් හැමෝටම? හරි. එහෙනම් පරීක්ෂණය හොඳයිද? හරි. බොහොම හොඳයි.